හෙලෝ ගයිස්, කොහොමද ඉතින් ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් අද vlog එකෙන් මම ගේන්නේ අපි ගොඩාක් ආසාවෙන් ප්ලෑන් කරලා යන්න හිතාගෙන ඉන්න ට්‍රිප් එකක් ගැන. ඉතින් හෙට තමයි අපි යන්න ඉන්නේ. ඒ හින්දා හෙට දවසට ඕන කරන බඩු ටික ගන්න තමයි අද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හෙට අපි හිම බලන්න යනවා. අපි හිතුවා හෙට දවසට ඕන කරන බඩු ටික අපි මෙහි ඉඳන්ම අරගෙනම යන එක හොඳයි කියලා. මොකද අපිට එතකොට හිම තියෙන තැන්වලට ගිහිල්ලා එහෙට මෙහෙට සුපර් මාකට් වලට යන්න එන්න ඕනේ නැහැ. එතකොට අපිට කාලය ඉතුරු කරගන්නත් පුළුවන්. ඉතින් බලමු අපේ ට්‍රිප් එක කොයි වගේ වෙයිද කියලා. මෙන්න මෙයාව දැක්කම නම් මට මතක් වෙන තරින්දමයි ඒ මූණමයි නේද. ඉතින් අපි කොස්තකෝ එකට තමයි ආවේ. ඉතින් මේ හොට් ඩොග් එක අමතක කරන්න බෑනේ මේකට ආවොත්. ඒකත් අරගෙන ඉතුරු බඩු ටිකක් ලෑස්ති කරගන්න මේ යනවා. ඔන්න ඉතින් අපි බඩු ටික අරගෙන ගෙදර ඇවිල්ලා මම හිතුවා හෙට අරගෙන යන්න රෝල්ස් හදන්න. හෙට කිව්වට අපි පාන්දර 3ට යන්න ඕනේ. දැන් මේක හදන්න පටන් ගන්නකොටත් වෙලාව 9යි. තරින්දත් මට උදව් කරා මේ ටික හදාගන්න. ඉතින් මේ ටික ඉක්මනට හදලා තියලා චුට්ටක් නිදා ගන්න ඕනේ. මොකද නැත්තම් හෙට උදේ නිදිමතේ යන්නකොට උදේ ඉඳන්ම මූඩ් එක අවුල් යනවා. ඒ හින්දා ඉක්මනට හදලා ඉක්මනට නිදාගන්න ඉක්මනට නැගිටින්න ඕනේ. Three hours later. අපි ලෑස්ති වෙනවා. මින්දින් දත් මදිනා මේ ආකාරයට චාර්ජරේ බෙල්ල දාගෙන ඉන්නේ. සුකි හලා ඔය ආවනේ අපේ ගෙදර. කියන්න ඕනි කියන්නේ දැනට සතුටුයි. දැනට සතුටුයි නේ. දෝණි ෂුරා වඩාගෙන බලන්න බර වැඩි වෙලාද කියලා. බර වෙලා. අපි කොහෙද යන්නේ? හරි කියන්න. අපි කොහෙද යන්නේ දැන්? කොහෙද යන්නේ? එහෙනම් let's go කියන්න. Let's go. තියෙනව නැවක් ඔයාලට. විසිසේ යන්න පුළුවන්. හිම කාලා නාන්න පුළුවන්. කොයි තරහා නගේවද? මට ඕන එකක් කොහේ හරි. ඔව් යන්න. මේ හනුමුල් කපල් එක අපි ට්‍රිප් එකක් යනවා වගේ යන්න. නෑ යන්න ඔය ශ්‍රී. මොකද කොහේ හරි. Oh yeah.
චුට්ට හිම වැඩි වීගෙන එනවා. අපි හිතුවේ හිම නැති වෙයිද කියලාත්. මොකද ගොඩාක් දුර ආවා හිම පේන්න තිබුණේ නැහැ. හැබැයි ඉතින් දැන් නම් බයක් නැහැ. අපි උදේ කෑම කන්න මෙතනදී නතර කළා. යන්න අරහෙට හිමිදිරි උදෑසනේ අපි දැන් යනවා උණු උණු කෝපි කෝප්පය පානය කරන්න. ඒව අලුත් ඒව අය අලුත් නෑ හයි අය. ගහන්න ගැටුත් ගලවගෙන මේ අයි ඔයගලන්ට සීන් කීයක්ද? අපි දාන දියඩිය වලට මෙර්ලි එකක් කමන කියලා දාන්න. පහ. මම සීතලයි. දේට හැටි කරේ කනවා ඇමිචකින් රතේ දෝනි පපයි එක දෝනි මොන හරි කිය දෝනි මොනවද කියන්නේ සමුයි මමයි දෙන්නේ ඉතින් රාඩියෝ මිචෙල් පැන්කේක් මිචෙල් බනීස් මේ අච්චිනි ප්‍රොඩක්ට්ස් මම දෙයක් කියන්නද? එයා දන්න ওই සින්දු නෙමෙයි. මට ආයෝනා ටිනිනි එච්චරයි දන්නකෝ. ටිනිනි නෝ ඔන්න අපි බලන්න ආපු තැනට ආවා. අද අපි මේ ආවේ ජපානයේ ගිෆු ප්‍රාන්තයේ තියෙන ෆේරි ටේල් ලෝකයක් වගේ ලස්සන ගම්මානයක් බලන්න. ඉතින් මේ ගම්මානේ තමයි ශිරකවගෝ ගම්මානය. එහෙනම් ඉතින් අපි ගිහින්ම බලමු ඇත්තටම මේ තැන ලස්සනයිද කියලා. දෝනි කරන්න මම ඵලයන් අහකට. පද කරන්න දෝනි පද කරන්න ඉල්ල ආරතර පාලමේ හරියට යන්න ඕනද? පාලමේ හරියට යන්න ඕනද? අවුද පන්නේ. ඒ ගැස්ස එක. ගහන්න ඕත් ගහන්න උන්ට ගැහුවේ. දෝනිත් ගහන්න අජේ දුවපන්. දෝනි ගහන්න ඕ ඌට සීතල නැහැ අන්න. මට සීතලයි. යා මම ලව් පඩිකුළු ඔන්න ලස්සයි ඉන්නත් වෙනවා අචිරික වයසේ ළමයි තම්බෙලා මුන් දෙන්න එක වයසේ කොහෙ දෝනික වයසේ ආලු සම්පූර්ණ යමල්ලා දෝනිට සීතලයි ලොක් කරාරේ ඔව් යාදනක ඉන්න සුකීට සතුටද සුකි හැපි සුතු හැපි සතුටේ කොහොමද දැන් සතුට ප්‍රකාශ කරන්නේ හැපි කියන්න මේ පැත්ත හැරලා බෑ හැපි එපානේ සඳුන් මූණම ඔබ බං ඈ
පොඩ ගන්න. මට හිම ප්‍රහාරයක් එල්ලුණා. මම ඒක දැඩිස්සේ හෙලා දකිනවා. අද රාත්‍රී 8 වෙන්න කලින් අනිවාර්යෙන් මේකට රිටර්න් එක දෙනවා. ගහනවා. බලාගනින් දෙන්න. එකට දෙකක්. මේ ශිරකවගෝ ගම්මානයට ගියාම ජපානයේ මිනිස්සු ඉස්සර ජීවත් වුණේ කොහොමද කියලා, ඒ වගේම එහි ඉතිහාසය, මේ හැම දෙයක්ම එකම තැනකින් බලා ගන්න පුළුවන්. දාලගෙන දුවයි දෙයි. බලන්න. කව? කා සුකී බලන්න. ලස්සන. අතාරාවයි. ඕක කැඩෙනවා නික්මන්ට. ෆයිනලි පටන් ගත්ත කොහොම ගැලෙව්වා. ඔතන බෑ ඔතන කත. ඔන්න යුකිගේ පළවෙනි. මම හිතන්නේ පොඩි එකට ඕක කිව්වා. අදී තමයි ගන්න ඕක ගන්න කියලා. හොඳට තද කර. හොඳට තද කර. ඉවරයි. ඔන්න දාතරි. නෑ. හැමෝටම එක එක හදලා දෙන්න. මුලින් අම්මට දෙන්න. හරි අම්මට එකයි. තව ගොඩක් හදන්න තියෙනවා. ගොඩක් ගන්න. මදි ගොඩක් ගන්න ඕනේ. මදි. ඔන්න අජින දෙක කරලා පෙන්නන්න. අන්න. යුකි තද කර. යුකි නෙමෙයි. ලස්සනයි. තාත්තට ඒක තාත්තට. ඉතනගිමාස් අරිගතෝ. කන්න එපා. හරි දුන්න තව හදන්න තව. ආයේ ඉතදකිමස් කිව්වේ. කෝ යේ ඒකට සීතලයි. සකි මේ ශිරකවගෝ ගම්මානයේ තියෙන ගෙවල් හදලා තියෙන විදිය හරිම විශේෂයි. මේ ගෙවල් වල වහලා හදලා තියෙන විදිහට කියනවා ගස්සෝ සුකුරි කියලා. මේ ගස්සෝ කියලා කියන්නේ අපි අත් දෙක එකතු කරලා දෙවියන්ට යාඥා කරන හැඩයට තමයි මේ ගෙවල් වල වහලා හදලා තියෙන්නේ. ඉතින් ඒකෙන් මේ ගෙවල් වලට හිම ගොඩක් වැටුණත් ඒවා රඳා පවතින්නේ නැත, බිමට වැටෙනවා. ඒ වගේම මේ ගෙවල් ඇතුලේ උණුසුම හොඳට රඳා පවතිනවා කියලාත් කියනවා. ඉතින් අපි මෙතනට ගිහිල්ලා එන්න කලින් ලස්සන ටික්ටොක් ටිකකුත් කරගෙනම තමයි ආවේ. අපි ආවේ වීකෙන්ඩ් එකේ. ඒ වුණාට අපි උදෙන්ම ආවා. මොකද මෙතන වීකෙන්ඩ් එකේ එනවනම් පාකින් ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලා දවල් වෙලා ආවොත් එහෙම පාකින් එකට ගොඩක් වෙලා බලාගෙන ඉන්න වෙනවා. ඒ නිසා ඔයාලා මෙතනට එන්න වීකෙන්ඩ් එකේ ප්ලෑන් කරනවා නම් අනිවාර්යයෙන්ම උදෙන්ම යන්න. එතකොට ඔයාලට ගොඩක් දේවල් බලාගෙන එන්න පුළුවන්, වෙලාව නාස්ති කරගන්නේ නැතුව.
ඉතින් මම මෙතන මතක් වෙන්න ලස්සන මැග්නට් එකක් ගත්තා. දැන් ඉතින් අපි ඔමියාගෙත් අරගෙන යන්න හදන්නේ අද රැයට අපි නවතින තැනට. මිෂෙල් ඔන්න ඉතින් අද අපි නතර වෙන්න මෙන්න මෙතන. මෙන්න මේ ලස්සන වීව් එකත් එක්ක. ආයුබෝවන් වණක්කම් පිළිගන්නේ. අපේ නැවතුම් හල නැවතුම් පොළ. පිළිගන්නවා. සිරන් කවගෝ නොහා විශේෂ. වව්! අපිට එද්දිම මෙන්න මේ වගේ ලස්සන මිය එකක් තියෙනවා. bathroom එක. කිමියාදි කිචන් එක. වෙනතර මේ ලස්සනයි දරනේ. මෙන්න අපේ පුංචි රූම් එක. මෙහෙම view එක තියෙන්නේ මෙන්න මේක. මාරම ලස්සනයි. ඊට පස්සේ අපිට තියෙනවා මෙතන ෆුතෝන්. එතන view එක මේක. සුදු පාටට හිම වැටිලා මාරම ෂෝක්. හායි ළමයි. ඔන්න දුර බැහැර ගමක ඉඳන් හරි හරි සතු දවසක්. රාත්‍රිය අද සුන්දරයි. දෙවුල් මඩුවක් කරනවා වටේ ඉන්න කට්ටියන්ට සුමින් වශයෙන් කියලා තමයි කියන්න තියෙන්නේ. බබෙක් ඉන්නවලු. හරිද? ඔයා තාත්තා කෙනෙක් වශයෙන් දැන් බබාව බලා ගන්න හැටි මට කරලා පෙන්නන්න. ඔයා තාත්තා කෙනෙක් වෙන්න සුදුසුද කියලා. තාත්තා කෙනෙක් වශයෙන් ළමයා බලා ගන්න හැටි. ළමයාත් දුවනවා. යුකීලු. ඔහොමද බලාගන්නේ? ඔහොමද බලාගන්නේ? මේ ඔයා මේ සුකි. සුකි. සුකි වඩාගෙන පෙන්නන්න. ඔහොම නෙමෙයි. ඔව් දැන් චෙෆ්ස්ලා දෙන්න බහැලා ඉන්නේ. අද ගෑනු නිවාඩුවේ. අද වලු වල නිවාඩු කියලා. බබලතියන්ට නිවාඩු. ඕගොල්ලෝ ඔය ටික අස් කරලා හැඩ කරලා ගත්තා නේ. ඔය ඇයි මට මේක හතරම කිව්වේ? කක්කාඩිය කියලා කිව්වේ. මේ ඔය කියන්නේ මොනවද හදන්නද? කැරට් තියනවද? අපි අද හදනවා මේ කවේ කවුද? මේ කානෝ එක මේ හැලපිනියෝ හිටු. මේක තියනවද? මොන රටේ කෑමක්ද ඒක? මෙක්සිකන්. මෙක්සිකන්. ආයි කියන්නම? ඈ? ආයි නම කියන්න. ශිම්පා හිටු එක මේ කානෝ මට කලියෝ. අන්තිමේ නම්පස් කොන වෙන පස්සේ. ඕන
බයිට් එක දෙන්න පුළුවන්. අමු කැරට් තියෙනවා, ලීක්ස් තියෙනවා. නයි පිටර හොද්ද තියෙනවා. දින සුපරි කොකෙක්. කොකෙක් නේ කොකෙක්. කොකෙක් කුණාඩු කොකෙක්. කොකානොත් මේ ඇවිල්ලා සිබුයා, ටෝකියෝ, ගින්චා, රොප්පුන්ගේ මගේ නම කිව්වම ඕන කෙනෙක් දන්නේ. අර මොකද්ද හොටල් එක නම මතක නැහැ. හොඳ පිළිගත් ජපානයේ හොටල් එක අවුරුදු 4ක සේවාවක නිරත වෙලා දැන් පොඩි ප්‍රශ්නයක් කළා අයින් කරා. ප්‍රශ්නයක් කළා හොරා කාලා අහු වෙලා අයින් කරා. දැන් ජීවුන් තමන්ගේම ව්‍යාපාරයක් විදියට කුලියට උයලා දෙනවා. අද මේ උයන්නව අරන් ආව ඉවරක් ඉඳන් හොඳට වැඩ යනවා අවුලක් නැහැ. ඔව් අද මේ ගෑන් ළමයට නිදහසක් දීලා එලින්ම දාලා තියෙනවා. කොල්ල වැඩට. බර කරට අරන් ඉන්නේ. බර කරට අරන් තියෙන්නේ. කොල්ල වැඩ. අන්න කොල්ලෝනේ. අද කුස්සිය පැත්තට එන්නවත් දෙන්නේ නැහැ. කුස්සිය අයිති කරන් තියෙන්නේ. සෝජි ගහන්න විතරක් කරන්නේ. ඕකේ නට ඒ කියන්නේ ඒක තමයි ඒක නට එන්න ඕනේ. ඔව් එයාගෙන් එක බැහැ කරන්න. කොහොම නටන්න ඕනේ? Today special. වාව්. ෂා. Chef තරිද? නෑ ඒ මොනේ ඒක අයිති ප්‍රහයි ඉති. ඒකට අජි වාගේ. ඒ වුණාට මම දැන් පරාට හදවනවා ඒ හොත්තක්. ඒ හොත්ත. මේක තමයි අපේ විනෝදේ. විනෝද මේක තමයි මේකට තමයි මෙච්චර මේ දඟලුවේනේ. ඉතින් අපි කාලෙකට පස්සේ අපි ගෙවන එකම විදිය ලයිෆ් එකට පුරුද්දක් සමු දීලා මේ වගේ යාළුවොත් එක්ක එන්ජොයි කරා. මාරම විදිහට සතුටු වුණා. අපි ගේම් කළා, සින්දු කිව්වා, නැටුවා, කෑවා, බිව්වා, ඇති වෙන්න කෑ ගැහුවා, දැඟලුවා. ඉතින් මේ වගේ දවසොත් ඇත්තටම ජීවිතේට තියෙන්නම ඕනේ. එහෙම බෑ. නහන්න එහෙම. හරි හරි.
next day. හරිම ලස්සනයි ළමයි බලන්න මේ අම්බෝ කටහඬක් විතර වෙනස් වෙලා මේ අපේ වාහනේට තියන වැටිලා පාරත් හරිම ලස්සනයි මේ උදේ 7ට තාම චූටි හිම වැටෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි උදේ view එක තිබ්බේ. තාම හැමෝම නිදි. ඉතින් මම හිතුවා හැමෝටම බොන්න උණුවෙන් කිරි තේ එකක් හදන්න. ඔන්න දැන් බබාට කවන්න යනක බබා බබා දැන් බබා උයර බබා කා අද මු දැන් ජගත් නෑගේ කීප කම එකේ නේද අලුසන් ඇවිල්ලා නෑම කිව්ව ජගත් බිත්තර බලන්නක මූණ කිරියා ඈ බිත්තරයක් වුණද මොට නම් පකන්න කොහමද මෙන්න ඔයාලට හිම කො මිසුකි දුවන්න වැටෙන්න එපා. ඉතින් අපිට චෙක්අවුට් වෙන්න තිබ්බේ උදේ 11ට. ඉතින් අතින් ඇදලා මේ ගහන්න අපි හිම වලින්. යන්න ලෑස්ති වෙලා තව චුට්ටක් සෙල්ලම් කරා. මිසුකි ගහන්න. ඔන්න මිසුකි අල්ලන්න අතින් ඇද අල්ලන්න. අතින් ඇද අල්ලන්න අන්න හරි. වැටෙන්න එපා මිසුකි. අපි අදත් අපිට වෙලාව ගොඩක් තියෙන හින්දා හිම සෙල්ලම් කරන ලස්සන තවත් තැනකට යන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඉතින් බලමු යන්න පුළුවන් වේද කියලා. මොකද මාරම විදියට හිම වැටුණා. පුදුම සීතලයි එළිය. බලමු එහෙනම් අපිට යන්න පුළුවන් වේද කියලා. මේ තමයි අන්තිම මොහොත. අපි දැන් ගෙදර නැමේ. අපි තව තැනකට යන්න බල හිතාගෙන ඉන්නවා. මෙන්න මේ විදිහට පොඩක් හිම වැටෙනවා. පේන්නේ නැතර. මෙතන දැන් හිම කුණාටුවක් වගේ වෙලා තියෙන්නේ. පොඩි සීතලයි. කිසිම දෙයක් පේන්නේ නැහැ. අම්මෝ සීතලයි. දෙදින හිමචාරිකාව ඉවර වෙලා සංචාරය වෙලා ගෙදර යන වෙලාවෙ ඉන්නේ. හිම වැටිලා යට වෙලා විනාශ වෙලා යන්න විදියන්න පාරක් හොයා ගන්න බෑ. ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා හොඳ ලොරිත් එක්ක පොර වදින හොඳ සුපිරි ඇඩ්ඩෙක්. මුන්ට ඉතින් මේ වාහන නම් ඉතින් නැතින් මේවා සෙල්ලම් බඩු වගේ ඕන හිමක විතරල්
feel. ඉතින් අපි යනකොට අපිට මාර වැඩක් තමයි වුණේ. අපිට පාර හිමෙන් බ්ලොක් වෙලා වාහනේ හිර වුණා. අනේ අපි ඔන්න එහෙ මට නම් බෑ අනේ. තරෙන්ද ගන්න බෑ ඇතුළට. ඔය මට්ටමෙන් පිටිපස්සට එන්න. අරේ ආ ටවල් එක. යා ගෝ පතර ගන්න. මේ අඩේ සල්ලු ඉස්සරහට ගන්න බැරිද? ඒ යන්න බැරි. ලාගෙන හොඳයි තුවාල වෙයි. මොලේ ග්ලව්ස් දෙක දෙන්න. ග්ලව්ස් දෙක දෙන්න. ඔන්න මෙතනින් පස්සේ අපි තීරණය කළා අපි යන්න හදපු ගමන අතෑරලා දාලා ගෙදර යමු කියලා. මොකද අපි එතනටම ගියා. ඒත් එළියට බහින්න බෑ. පුදුම විදියට සීතලයි. හිම කුණාටු වගේ හැදිලා කිසිම දෙයක් පේන්නේ නැති වෙනවා. අපිත් එක්ක චූටි බබෙකුත් හිටියානේ. එයාට ගොඩක් සීතලයි එළියේ ඉන්න බැරි හින්දා අපි තීරණය කළා ගෙදර එන්න. ඉතින් වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. මම හිතනවා මේ වීඩියෝ එක මට මාරම ලස්සන මතකයක් වෙයි කියලා. කවදා හරි ආයෙත් බලනකොට මේ මතකවලට මට මේ වීඩියෝ එක බලනකොට යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔයාලටත් thank you so much වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් ගිහින් එන්නම්. bye bye.